මේ සිද්ධිය වෙලා දවසකුත් ගෙවිලා ගියා. අපි ඔෆිස් ගියේ නැතුව ගෙදරයි හිටියේ. ගෙදර හිටියත් වෙනද වගේ විහාරටවත් අභීටවත් ආදරෙන් නම් ඉන්න බැරි වුණා. විහාර කොයි වෙලේත් කරේ අභීට එක එක දේවල් කියලා අභීගෙනුත් බැනුම් අහගත්ත එකයි. දවසකුත් ගෙවිලා ගිය නිසා යසුදගෙන් කෝල් එකක් නැති තැන අභී ආයෙත් යසින්දර කෝල් එකක් ගත්තා. හෙලෝ යසිදුවා මොකෝ මං කිව්ව වැඩේ බං? අභියා වැඩ බං ඉවරයක් නෑනේ. මං ඔබට අනිවාර්යෙන් හෙටේ නම්බර් එකේ තියෙන හැම විස්තරයක්ම හොයලා දෙන්නම්. අනේ බං තරහ වෙන්න එපා. හරි එහෙනම් ඔබ අනිවා කෝල් එකක් දෙනවද හෙට? ෂුවර් මං කෝල් එකක් දෙන්නම්. හරි බං. අභි එහෙම කියාගෙන කෝල් එක කට් කරා. හෙලෝ නර්මදා. ඇයි විහස් අයියේ? කොහෙද ඉන්නේ? මම මේ ඔෆිස් ඉවර වෙලා ගෙදර යන ගමන්. අභිමන් ඉන්නවද? අභිමන් ආවේ නැහනේ. ඊ අර දෙයින් පස්සේ. හම්මට සිරි. ඌ ආවේ නැද්ද? ඒ කියන්නේ වැඩේ සුපිරියටම කෙරිලා නේද? ඒ වගේ මට බය මාව අහුවෙයි කියලා විහස් අයියේ. තමුසේ මොකටද බය වෙන්නේ? තමුසේ බය නැතුව ඉන්නවා. මේ හෙට අනිවාර්යෙන්ම අභිමන් ඔෆිස් එකට ගෙන්න ගනින්. ඌ ආවේ නැති වුණොත් මොකක්? ඒ මොකටද? මේකෙන් පස්සේ ඔබ නිදහස්. හෙට ඌ ආවේ නැති වුණොත් අනිවාර්යෙන්ම ඔබව ගෙන්න ගනින්. මොකක් හරි බොරුවක් කියලා. මොනවා හරි චෙක් එකක් සයින් කරගන්නවා කියලා හරි ඌව ගෙන්න ගනින්. අනේ විහස් අයියේ මට බයයි හලෝ. බය වෙන්න එපා බං. මං ඉන්නවනේ. මං තියෙනවා. හෙට අනිවාර්යෙන්ම උදෙන්ම ඌව ගෙන්න ගනින්. විහස් එහෙම කියලා කෝල් එක කට් කරා. විහාරා ඔන්න ඉතින් හෙට මගේ ආසාව ඉෂ්ට වෙනවා. මට ඉවසිල්ලක් නෑ මැනික උඹ මතක් වෙනකොට. විහස් ඉතින් එහෙම හිතුවා. පහුවදා උදේ 9ට විතර අභිට ඔෆිස් එකෙන් කෝල් එකක් ආවා. අභි එතකොටත් හිටියේ ඇඳේ නිදාගෙන. අභි එහෙම්මම නිදි මතේම ඇස් දෙකත් පියාගෙන කෝල් එක ආන්සර් කළා. good morning sir මං නර්මදා. good morning නර්මදා. කියන්න. අභි දැක්කේ නෑ කාමරේ ඩ්‍රෙසින් ටේබල් එක ළඟ ඉඳන් කොණ්ඩේ පීරන විහාරව. මොකද අභි හිටියේ ඇස් දෙකත් පියාගෙන නිදි මතේ. ඒ නිසාම අභි නර්මදා කියලාම කතා කරා. නර්මදාගේ නම ඇහුණා විතරයි විහාරගේ මුළු ඇඟම සීතල වෙලා ගියා. නර්මදා? මේ නර්මදා කියන්නේ අභිගේ සෙක්‍රටරි නේද? ඊ අභි මේ නමම තමයි කිචන් එකේදී කිව්වේ. එහෙම හිතන ගමන් විහාර සද්දනකර කෝල් එකට අහුම්කන් දුන්නා. සර් ඉම්පෝටන්ට් චෙක් වගේක් අද දවල් වෙදී යවන්න තියෙනවා. ඒකට සර්ගේ සයින් එක ඕන. සර් අද ඔෆිස් එනවා නේද? හරි බං එන්න. අභි එහෙම කියලා කෝල් එක කට් කරලා කම්මැලිකමෙන් හිරියන්න ගමන් නැගිට්ටා. ඒ එක්කම විහාරත් කාමරෙන් එළියට ගියා. අභිට ඒක එච්චර ගාණක් උනේ නෑ. අභි වොෂ් එකකුත් දාගෙන ඔෆිස් යන්න ලෑස්ති වුණා. මේ ඇයි මේ යන්නේ? හරිකි කෝල් කරලා මොනවා හරි කිව්වා. ඒක තමයි මේ තකානියක්ම යන්නේ. හැත්තරම තමුසට මගේ මොනවද අභි අඩුනේ? විහාර හිතින් එහෙම හිතා කඳුළුත් දැසේ පුරවගෙන කෑම මේසේ ලෑස්ති කරා. ඒ එක්කම ලෑස්ති වෙලා පහලට ඇවිත් කෑම මේසෙන් අභි ඉඳගෙන කෑම කෑවා. අභිත් දැන් විහාරයක කතා කරන්නේ නෑ. මොකද කොච්චර කිව්වත් විහාරයේ කිසි දෙයක් පිළිගන්න ලෑස්ති වුණේ නැති නිසා. වෙනද කෝලම් කර කන ජෝඩුව අද වෙන වෙනම කෑවා. වෙනද මුළු ගෙදරම හිනාවෙන් පිරීලා දෙන්නගේ. ඒත් දැන් නිශ්ශබ්දතාවයෙන් පිරීලා. අභි කෑම කාලා ඉවර වෙලා මේසෙන් නැගිට්ටා. මම යනවා. අභි එහෙම කියාගෙන යන්න ගියා. හොයා යන්නකෝ අභි. ඔයා නෑ කියලා කියන දේවල් මම්මගේ අතටම අල්ල ගන්නම්. තවුසේ ඔහම යනවකෝ. පැයකට විතර පස්සේ මං එන්නම්කෝ ඔෆිස් එකට. කාර් එකෙන් යන අභි දිහා බලාගෙන විහාර තනියම කිව්වා. අභි ගින් පැය භාගයකට විතර පස්සේ විහාරට කෝල් එකක් ආවා. ඒ ආවේ එදා WhatsApp එකට ෆොටෝ එව්ව නම්බර් එකෙන්. ඒ නම්බර් එක විහාර සේව් නොකලත් විහාරට නම්බර් එක නෝට්. මේ අර එදා මට ෆොටෝ එව්ව නම්බර් එකනේ. ඒ පාර මොකටද මට ආයෙ කෝල් කරන්නේ? එහෙම හිතමින් විහාර කෝල් එක ආන්සර් කළා. හෙලෝ. විහාර කොහොමද ඉතින්? මම මේවට පණිවිඩයක් කියන්නයි ගත්තේ. මොකද්ද? ඔයාගේ හස්බන්ඩ් අන්න නර්මදා කියන සෙක්‍රටරි එක්ක මේ දැන් නිල්වලා හොටෙල් එකෙන් රූම් එකක් ගත්තා. නම්බර් 75 මං හිතන්නේ. දෙන්නට තනියම කතා කරන්න වෙන්නේ නැති. ඔයාට විශ්වාස නැත්තම් දැම්ම ඇවිත් බලන්න. හතටම හොරේ අල්ල ගන්න පුළුවන්. ඔයා කවුද? මං කවුද කියලා වැඩක් නැහැනේ මේ වෙලාවේ. මේ වෙලාවේ ඔයාට ඕනාගේ හස්බන්ඩ්ගේ හොරේ අල්ලන්නනේ. ඒ නිසා ඔයා ගිහින් බලන්න. නර්මදා එහෙම කියලා ඉක්මනට කෝල් එක කට් කරලා සිම් එක ගලවලා විහස්ට කෝල් කරා. හෙලෝ විහස් අයියේ. ඔන්න මං තීතට වැඩේ කරා. මේ ඔයා මේ දුන්න සිම් එකට මොකද කරන්නේ? මොකුත් කරන්න එපා. ඔක බාරන් තියාගනි. මම පස්සේ ගන්නම්. මේ
ඒක නෙවෙයි. ඇයි ඔයා විහාරයට හොටෙල් රූම් එකකට එන්න කිව්වේ? මේ ඔයා විහාරව රූම් එකකට අරන් යනව නෙවෙයි නේද? ආ කියන්නකෝ. අනේ එහෙම දේවල් කරන්න එපා හරිද? කොහොම කරත් පවුනේ. ඔයාට මොකටද අනික බැඳපු ගෑණියෙක්ව? පිස්සුද බං. මම මොකටද රූම් එකකට යන්නේ කිව්ව? මේ වෙන ප්ලෑන් එකක් බං. හරි මන් තියනවා. විහාස එහෙම කියලා කෝල් එක කට් කරා. විහාරා. විහාස් මහා කැත විදිහට එහෙම කියලා hina වීගෙනම කාර් එක ඩ්‍රයිව් කරගෙනම ආවේ නිල්වලා හොටෙල් එකට. අපි අනේ ඒ කියන්නේ ඔයා අර කෙල්ල එක්ක අනේ ඔයා කොහොමද අබීමට මෙච්චර දෙයක් කරන්නේ? දෙයනේ තමුසේ මේ වගේ කෙනෙක් කියලා මං හිතුවේ නෑ. කොච්චර මං ආදරය කරාද? හරි තමුසේ හොම ඉන්නවකෝ. මං අතට අහු කරගන්න වැඩේ. විහාර ඒකි ගගහා අඬාගෙන කාමරේට ඇවිත් පර්ස් එකත් අරගෙන පහලට ඇවිත් දොරත් වහලා යතුරත් අරගෙන පාරට ආවා. ඉදිරියෙන් ආව ත්‍රිවිල් එකට අත දැම්ම විහාරා අංකල් මව නිල්වලා හොටෙල් එකට යන්නකෝ කියාගෙන ත්‍රිවිල් එකට නැග්ගා. නර්මදා ඔක්කොම චෙක් ටික හරි නේද? ඔව් සර් ඔක්කොම සයින් කරලා ඉවරයි. ඒ එකම අබිට කෝල් එකක් ආවේ පසිදුගෙන්. හෙලෝ කියපන් පසිදුවා. අර සිම් එකේ අයිතිකාරයා විහාස් බිනුසර කියලා කෙනෙක් බා. පසිදු එහෙම කිව්වා විතරයි අබිට ඉබේටම පුටුවෙන් නැගිට්ටුණා. මොකද බං කිව්වේ? විහාස් කියලාද? අබි ආයෙත් එහෙම පසුදිගෙන් ඇහුවේ සැකහැර දැනගන්නයි. ඔව් බං ඔව්. හරි පසුදුවා මං උඹට පස්සේ කෝල් එකක් ගන්නම්. අබි වෙවුලන හඬින් එහෙම කියලා කෝල් එකත් කට් කරලා ඉක්මනට කාපාක් එකට ආවේ විහස් ගැන කේන්තියෙන්. පරබල්ලා තෝවාද මං ඉතුරු කරන්නේ නැහැ. තෝවාද මරලමයි මං පස බලන්නේ. ඉඳහම් මං එනකම්. අබි කේන්තියෙන් එහෙම කියාගෙන කාර් එක වේගෙන් ඩ්‍රයිව් කරා. විහාර නිල්වලා හොටෙල් එක ළඟට ඇවිත් ත්‍රිවිල් එකෙන් බැහැලා හොටෙල් එක ඇතුළට ආව විහාරා රිසෙප්ෂන් එක ළඟට ඇවිත් මේ රූම් නම්බර් 75 එකේ කපල් එකක් ඉන්නවද? අනේ ප්ලීස් මගේ හස්බන්ඩ් තමයි ඒ ඉන්නේ. පින් සිද්ධ වෙයි. මට කියන්නේ රූම් එක තියෙන්නේ කොහෙද කියලා. අනේ ප්ලීස්. විහාර අත් දෙකත් එකතු කරගෙන වැදගෙන අඬා රිසෙප්ෂන් එකේ හිටිය ගර්ල්ට එහෙම කිව්වා. විහාර මේ විදිහට බැගාත් පැත් වෙලා අඬනකොට රිසෙප්ෂන් එකේ හිටිය ගර්ල්ටත් දැනුනේ දුකක්. ඒ නිසා මේ ගර්ල් මිස් මේ අනේ මන්දා මේ වගේ දෙයක් නම් නොකිය ඉන්නත් බෑ. ඒත් කමක් නෑ. ඔහොම පඩිපෙළ නැගලා දකුණට හැරිලා හම්බෙන 3 වෙනි රූම් එක මිස්. අනේ ඔයාට ගොඩක් පිං. විහාර එහෙම කියාගෙන පඩිපෙළත් නැගගෙන රූම් නම්බර් 75 හොයාගෙන නැග්ගා. ඒ එකම විහාර එනවද කියලා බල බැල්කනි එකේ ඉන්නකොට විහස් දැක්කේ Taman ඉන්න පැත්තට දුවගෙන එන විහාරවයි. හම්මා මේක මෙච්චර ඉක්මනට ඇවිත්. හෙන්න එන්න මැනික. මට දැන් නම් ඉවසුමක් නැහැ. විහාස ඈත ඉඳන් එන විහාර දිහා කෑදර බැල්මකින් බලාගෙන එහෙම කියලා රූම් එක ඇතුළට ගියා. ඒ එක්කම විහාර ඇවිත් නතර වුණේ නම්බර් 75 රූම් එක ඉස්සරහා. දැන් නම් කෙල්ලගේ මුළු ඇඟම හීතල වෙලා යනවා වගේ කෙල්ලට දැනෙන්නේ. පපුව වේගෙන් ගැහෙන ගමන් විහාර දොරට අත තිබ්බේ වෙවුලන දෑතින් වගේම කියාගන්න බැරි වේදනාවක් එක්කමයි. දෙයනේ මම මේ වගේ දේවල් දකින්න පව් කරලා තියෙනවනේ. හබී මං තමුසට වෛර කරනවා. මේ දොර ලොක් කරගෙන දන්නේ ඇතුලේ. විහාර හිතින් එහෙම හිතන් නිකමට දොරේ අගුල කැරකෙව්වා විතරයි දොර ඇරුණා. දැන් නම් විහාරගේ පපුව වේගෙන් ගැහෙන සද්දේ විහාරට මැහෙනවා. විහාර අමාරුවෙන් අඩිය තිය රූම් එක ඇතුළට ආවේ රූම් එකේ හතර වටේට මැස්ස යවන ගමන්. කොහොමේ රූම් එකේ කවුරුත් පේන්නේ නැහනේ. විහාර එහෙම කියාගෙන හිමින් අඩිය තිය ඉස්සරහට ආවා. ඒ එක්කම විහාරට ඇහුනේ පිටිපසින් Taman කාමරයට ආව දොර කවුරු හෝ හයියෙන් වහන හඬයි. ඒ කවුද කියලා බලන්න කෙල්ල පිටිපස්ස හැරුණ විතරයි. විහාරගේ ඇස් දෙකම විශාල වෙලා උඩ ගියා. විහස් කෑදර හිනාවකුත් දාගෙන හයියෙන්ම හිනා වුණේ දොරට හේතු වෙලා. තමුසේ මොකද මෙහෙ කරන්නේ? මමද? මං තමයි උඹට කෙල්ලෙක් ලව්ව කෝල් කෙරෙව්වේ. ඒ කිව්වේ විහාරට දැන්නම් දැනුනේ තමන්ගේ කකුල් දෙකත් පණ නැති වේගෙන එනවා වගේ. ඒ කිව්වේද? ඒ කිව්වේ මේ හැමදේම කරේ මං. උඹ මාර මෝඩියෙක් විහාරා. මාරම මෝඩියෙක්. උඹ අභිමන්න සැක කරා. මගේ ප්ලෑන් එක හරි ගියා. විහාස එහෙම කියාගෙන හයියෙන් hina වෙවි විහාර ළඟට හෙමින් එන්න ආවා. ඒ කිව්වේ මේ හැමදේම අර ෆොටෝ යපුවා කෙල්ලෙක් මට කතා කරපුවා. එතකොට අර නර්මදා කියන කෙනා ඒ කියන්නේ හැමදේම තමුසද කරේ? විහාර ඇහුවේ දත් මිටි කාගෙන කේන්තියෙන්. ඔව් මං තමයි යකෝ කරේ. මං තමයි. ඒ මට ඔබ ඕන නිසා. උඹ ලස්සන විදින්න ඕන නිසා. උඹත් අර අභිමන් කියන දෙයක් නාහා හේ හැමදේම විශ්වාස කරා. දැන් ඉතින් උඹට මගෙන් කිසිම ගැළවිල්ලක් නැහැ. අද ඉතින් උඹ මගේ.
මගේ මුළු ආසාවල්ම මට ඉෂ්ට කරගන්න පුළුවන්. විහාස් විහාරගේ තරමක් දුරින් නැවතිලා කිව්වා. අනේ දෙවියනේ මම මේ මොකද කරේ? අනේ මම මගේ අභිව කොච්චර අවිශ්වාස කරාද? කොච්චර බැන්නද? අනේ දෙයියනේ. විහාර අඬාගෙනම එහෙම බිත්තිය දිගේ රූටාගෙන ඉඳගත්තේ එක් අතකින් තම කොණ්ඩය තවුල් කරගන්න ගමන්. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ විහාරා. තාමස දැන් මට ඕන විදිහට ඉන්නවා. විහස් එහෙම කියාගෙන ඉඳගෙන අඬන විහාරගේ එක් අතකින් නැල්ලුවා. ඊය වනචරයා මව අල්ලන්න එපාතෝ. ඵලයන් යන්න. මං ඔබව මරනවා. උඹ හින්දා මං අර මට පණ වගේ ආදර කරන අභිවත් අවිශ්වාස කරා. තොට හොඳක් සිද්ධ වෙන්නේ නැහැ. කාලකන්නියා උඹ මට අද තිබ්බොත් උඹවත් මරාගෙනයි මැරෙන්නේ. විහාර එහෙම කියාගෙන ඉඳගෙනම විහාස පස්සට තල්ලු කරලා නැගිටලා දොර ළඟට දිව්වේ දොර අරගන්න හිතාගෙනයි. ඒත් විහාස් කපටි. යතුරු තිබෙන විහාස්ගේ අතේ. විහාර දොර අරින්න කොච්චර උත්සාහ කරත් හරි ගියේ නෑ. ඔබ කොච්චර දොර අරින්න හැදුවත් වැඩක් නෑ යකෝ. යතුරු මගේ ළඟ. මං කිව්වනේ. අද ඔබ ඉන්නේ මං එක කියලා. උඹට ඉස්සරට වඩා දැන් මාර ලස්සනයි විහාරා. පට්ට ඇඟ. විහාස එහෙම කියාගෙන කෑදරෙන් විහාර දිහා බලාගෙනම ළඟට එන්න හිමින් අඩිය තිබ්බා. ඒ එක්කම විහාරගේ මතකට ආවේ ෆෝන් එක. වෙවුලන දෑතින් ෆෝන් එක ගත්ත විහාරා ඉක්මනට අබේට කෝල් එකක් ගත්තේ Taman වෙතට කෑදර බැල්මකින් ලං වෙන විහාස් දිහා බලාගෙන. හා උඹ ඒ ගන්නේ අබිබණ්ඩද? හරි ගනින්. මට තූත් එක ටිකක් කතා කරන්න තියෙනවා. උඹට කෝල් අරන් කිව්වත් ඌ වෙනකොට ඔබ මගේ වෙලා ඉවරයි යකෝ. විහාස් එහෙම කියාගෙන කේන්තියෙන් විහාර ළඟට කිට්ටු වුණා. එතකොටම කාර් එකේ විහාස්ගේ ගෙදර පැත්තට යන අබීට විහාරගේ කෝල් එක ආවා. විහාර මොකටද ඒ පාර? කාර් එක පාර අයිනෙන් අතර කරලා අබී එහෙම කියාගෙනම කෝල් එක ආන්සර් කරා. ඇයි? අබී අබී විහාරට බය වැඩිකමට කතා කරන්න වචන පිට වුණේ නැහැ. විහාරා ඇයි මේ මොකද උනේ? අබී විහාස් අබී අනේ මට සමා වෙන්න අබී. විහාරා මොකද මේ? මොකද උනේ කියනවා. ඇයි මොකද්ද විහස්? අබී තරමක් කේන්තියෙන් ඇහුවේ. අනේ අබී මං ඉන්නේ නිල්වලා හොටෙල් එකේ නම්බර් 75. විහස් අනේ මාව බේර ගන්න අබී. විහාර අමාරුවෙන් වචන එකතු කරලා එහෙම කිව්වේ ඒකි ගගා හයියෙන් අඬා. මොකද විහාරා? තමස මොකද්ද කියන්නේ? අබී ඇහුවෙත් බයෙන් වගේම හදිසියෙන්. විහාර එහෙම කිව්වම අබීගේ ඇඟම එකපාරට රත් වෙලා ගියා. අනේ අබී විහස් දීපන් ෆෝන් එක මෙහෙට. විහාර මේ ගැන අබීට කියන්න හදනකොටම විහස් විහාරගේ අතින් ෆෝන් එක උදුරලා අරගත්තා. අබිමන් කොහොමද ඉතින්? මාව කටහඬින් අඳුර ගන්න පුළුවන් වේද මන්දා? එක්ක මං නම්ම කියන්නම්කෝ. මං විහස්. විහාර ඉන්නේ මං ගාව. උඹ කොහෙද කොමයි කෙල්ලව ගෙනාවේ? උඹ අද මං මරනවා. මගේ කෙල්ලට මොන හරි කරලා තිබුණොත් පරබල්ලා. අබී ඇස් දෙකත් විශාල කරගෙන දත් මිටි කාගෙන කේන්තියෙන් කිව්වේ හිතට විහාර ගැන දැනුණු බයත් එක්කමයි. මාව මරන්න උඹ? බලපන් මං උඹ ගෑනිට කරන වැඩේ. විහස් වෙවුලමින් Taman දිහා බලාගෙන ඉන්න විහාරගේ ඇඟ දිහා බලාගෙන එහෙම කියලා ෆෝන් එක ඕෆ් කරලා ඇඳ උඩට විසි කරා. විහාරගේ ෆෝන් එකට අබී ආයෙ කෝල් ගත්තත් ෆෝන් එක වැඩ කරේ නෑ. ෂිට් මේක වැඩ කරන්නේ නෑනේ. දෙයනේ මගේ කෙල්ල. අර කාලකන්නියා මගේ කෙල්ලට මොනවා කරයිද? ඕකව මම මරනවා. අපි තම දෑතින්ම කොණ්ඩේ අදින ගමන් Tamanට මෙහෙම කිය කල්පනා කරේ දෙනතින් කඳුළු ගලද්දී. එහෙම්මම අබී ඉක්මනට කෝල් එකක් ගත්ත යසිදුට. එහෙලු යසිදුවා. ඇයි අබියා? අනේ බා විහාරා අම්මට සිරි. මං කියන්නද? උඹත් දැම්ම වරෙන් නිල්වලා හොටෙල් එකට. මමත් තව කීප දෙනෙක් එක්ක දැම්ම එන්නම්. අබී පසුදුන උණ හැමදේම කිව්වට පස්සේ යසිදු කිව්වා වගේම අබී පුළුවන් තරම් ඉක්මනට නිල්වඩා හොටෙල් එකට වේගෙන් ඩ්‍රයිව් කරගෙන ගියා. එන්න එපා මගේ ළඟට. ඵලයන් යන්න. අනේ විහස් මට කිසි දෙයක් කරන්න එපානේ. ප්ලීස්. විහස් ප්ලීස්. ඇයි මේ මට මෙහෙම කරන්න විහස්? විහාර තමන් ළඟට ආව විහස්ට අත් දෙකත් එකතු කරගෙන අඬා කිව්වා. යකෝ මමයි හරිනම් මුලින් ඔබේ රස විඳින්න හිටියේ. හේත් ඔබේ වාසනාවට මගේ අවාසනාවටද කොහෙද? එදා ඔබේ අම්මට අහු වුණා. හැබැයි මේ සැරේ නම් ඔබව කාටවත්ම බේර ගන්න බෑ. විහස් එහෙම කියාගෙන විහාර ළඟට ඇවිත් විහාරගේ උරහිසට අත තිබ්බා විතරයි. විහාර තම දකුණු අතින් විහස්ගේ වම් කම්බලට සැරට පාරක් ගැහුවා. තෝ බැල්ලි මොකද තෝ මේ කරේ? ඉදහන් මන් තෝවද බාගට මරනවා. ඇස් දෙකත් රතු කරගෙන කේන්තියෙන් එහෙම කියාගෙන විහස් විහාර ඇඳ සිටිය ගවුමේ ඉදිරිපස කර අත් දෙකෙන්ම අල්ලලා ඉරුවා.
විහාර විහාස්ගේ අත පැත්තකට දාන්න හැදුවත් විහාරටේ පුළුවන් උනේ නෑ. විහාස් විහාරගේ ඉරුණු ගවුමේ අතක් පහලට දැම්මේ උමතුවෙන් වගේ. අනේ විහාස් එපානේ අභිමාව බේරගන්න. විහාර එහෙම කියලා හයියෙන් කෑ ගැහුවත් කිසිම කෙනෙක් විහාරගේ පිහිටට ආවේ නෑ. විහාර විහාස්ව තම දෑතින් එහාට තල්ලු කරත් විහාස් විහාරව තම පපුවට තුරුළු කරගෙන විහාරගේ අනෙක් කුරහිසනුත් ගවුමේ අත පහලට දැම්මේ විහාර විහාස්ගේ පපුවෙන් ඈත් වෙන්න උත්සාහ කරද්දී එපා ඵලයන් ඊයා උඹේ ජරාතලිමව අල්ලන්න එපා. උඹව අතාරින්න දැන් නම් මං කීරවත් ඔබව අතාරින්නේ නැහැ. බලහන් උඹ ඇඟ විහාස් එහෙම කියාගෙන ඇස් දෙකත් පියාගෙන විහාරගේ නිරුවත් වූ පිට තම දෑංගිලි වලින් පිරිමදින්නට වුණා. විහාර කොතරම් දැගලුවත් විහාස්ගෙන් ඈත් වෙන්නට ඉඩක් උඩේ නෑ. විහාස් විහාරගේ පිට උමතුවෙන් වගේ දෑංගිලි යවා තම දෑතින් අත ගන්නට උනේ. විහාරගේ කුරහිසක් සිඹින්නට උනේ. විහාර තම දිග නියපොතු වලින්ම තම දෑතින්ම රිදෙන්නම විහාස්ගේ ඉන විරුකුවා. බැල්ලි තෝ මිරුකෝ නේද මාව? ඉඳහන්තොට කරන්න. විහාරව තම තුරුලෙන් ඈත් කරපු විහාස් විහාරව බලෙන්ම උස්සගෙන ගිහින් ඇඳට දැම්මේ විහාර තම දිග නියපොතු වලින් විහාස්ගේ ඉන මිරුකුව නිසා. විහාස්ගේ ඉන තුවාල වෙලයි තිබුණේ. විහාස් විහාරව ඇඳට දැම්ම ගමන්ම විහාරට නැගිටින්නවත් නොදී එකපාරට පැන්නේ විහාර ගෑඟටයි. විහාර ගෑඟට ආව විහාස් විහාර ඇඳ සිටියේ ගවුම තවත් පහත් කොට විහාරගේ සුදුවට සුදුවේ පෙනෙන ලැමට තම හිස දබන්න යනවත් එක්කම දොරත් අරගෙන ඇතුළට ආවේ අබී වගේම යසිඳු ඇතුළු පොලිස් නිලධාරීන් කීප දෙනෙකුයි. පරබල්ලා අතරම කෙල්ලව තෝවද මම මරනවා. දොරත් අරගෙන ඇතුළට ආව අබී දැක්කේ විහාරගේ ඇඟ උඩ ඉන්න විහාස්වයි. ඒ දේ දැක්ක විතරයි අබීට දැනුනේ තමන්ගේ මුළු ඇඟම පර නැති වෙනවා වගේ. දොරත් අරගෙන අබී පොලිස් නිලධාරීන් කීප දෙනෙකුයි ආව දැක්ක විහාස්ට ඊබේටම විහාරගේ ඇඟෙන් නැගිට්ටුණා. ඒ එක්කම විහාර ඉක්මනට වෙවුලමින් ඇඳේ තිබුණ පොරෝණයක් තම ඇඟේ දවට ගත්තා. පරබල්ලා තෝමන් ඉතුරු කරන්නේ. විහාස් ළඟට කේන්තියෙන් ආව අබී එහෙම කියාගෙන විහාස්ගේ වම් කම්බුලට අත මිටමලවලා පාරවල් දෙකක් ගැහුවා. ඒ අබියා ඇති අපි මූ ගැන බලා ගන්න. එතනට ආව පසිඳු එහෙම කියලා පොලිස් නිලධාරියෙක් විසින් විහාස්ගේ දෑතට මාංචු දැම්මා. ඒ එක්කම විහාර අඬාගෙන දුවගෙන ඇවිත් තුරුළුනේ අබීගේ පපුවට. අනේ අබී මට සමා වෙන්න මං ඔයාව සැක කරා. විහාරා මුවට මොකද්ද කරේ? යසිඳු විහාසත් ඇදගෙන විහාර ළඟට ඇවිත් ඇහුවා. මේ බල්ලට මට මුකුත් කරන්න උනේ නෑ. එතකොටම ඔයාලා ආවේ. ඒකි ගගහ එහෙම කිව්ව විහාරා අබීගේ පපතුරුල්ලෙන් ඈත් වෙලා විහාස් ළඟට ඇවිත් විහාස්ගේ දකුණු කම්බුලටත් පාරක් ගැහුවා. පරට්ටි තෝ මම මරනවා. විහාස් විහාරගේ මූණ දිහා බලාගෙනම දත් මිටි කාගෙන රත් වූ දෑසින් කේන්තියෙන් කිව්වා. මොකද්ද බල්ලෝ කියන්නේ? විහාස් කිව්ව දේ අහන් හිටිය අබීගේ කේන්තිය තවත් වැඩි වුණා. අබී විහාස්ගේ කොණ්ඩෙන් විහාස්ගේ මූණ තමා වෙතට ඇදගත්තා. ඒ අබියා හරි බං කොහොම හරි විහාරට මුකුත් උනේ නෑනේ. මූගර මම බලා ගන්නම්. ඔබ විහාරය එක හවස 3ට විතර පොලිස් ස්ටේෂන් එකට වරේ. විහාරයෙන් කට උත්තරයක් ගන්න ඕන බා. දැන් විහාරයේ ඉන්න තාත්තෙත් එක්ක ඒක කරන්න බෑනේ. හරි අසදුවා මං එන්නම්. අරුව කොහොම හරි තද කරලා අවුරුදු ගානකට ඇතුළට දාපන්. ඒවා මම බලා ගන්න. උඹලා දැන් බලයන්කෝ. යසිඳු එහෙම කියාගෙන විහාසවත් ඇදගෙන යන්න ගියා. අනේ අබී මහත්තයෝ විහාර අබී දිහා බලාගෙනම එහෙම කියාගෙන අබීට තුරුළු වෙන්න හැදුවා විතරයි. අබී විහාර වැෑත් කරලා අත දිගෑරලා ගැහුවේ විහාරගේ දකුණු කම්බුලට. විහාරව එකපාරට පිටිපස්සට විසික්කුනේ අබී ගැහුව කම්බුල් පාරසරටයි. ඒ කම්බුලත් එක අතකින් අල්ලගෙන විහාරතම දෑසින් කොපුල් දිගේ වැක්කරන කඳුළුත් එක්කම ඊකි ගගහ අසරණව ඔලුව උස්සලා බැලුවේ අබී දිහා. අබී රතුණු ඇස් දෙකුනුයි නලියන මුහුණෙනුයි දත් මිටි කාගෙන හයියෙන් හුස්ම ගන්න ගමන් කේන්තියෙන් විහාර දිහා බලාගෙන හිටියා. අබී Taman දිහා බලාගෙන ඉන්න විදිහට බය හිතුන විහාරා එහෙමම ඊකි ගගහ බිය බලාගත්තා. තොට මං කොච්චර කිව්වද? තෝමා විශ්වාස කරාද බැල්ලියේ? හර ෆොටෝ උඹට කෝල් කරපුවා. ඒ ඔක්කොම අර බල්ලගේ වැඩ. උඹට පණ වගේ ආදරය කරන මාව විශ්වාස කරන්න බැරි වුණා. ඇස් දෙකෙන් වන් නොදැක්ක කෝල් එකෙන් විනාඩි ගාණක් කතා කරනුන් කියන දේවල් එව්ව ෆොටෝ ඒවා විශ්වාස කරන්න පුළුවන්. අනේ අබී මට සමා වෙන්න මම වැරද්ද පිළිගන්නවා. මං කවදාවත් ආයෙ විශ්වාස කරන්නේ නෑ අබී. වරෙන් ගෙදර යන්න. අබී කේන්තියෙන් එහෙම කියාගෙන කාමරෙන් යන්න ගියා. විහාරත් ඒ එක්කම අබීගේ පස්සෙන් ඇවිත් කාර් එකට නැග්ගා.
ගෙදරට යනකම් දෙන්න අතර කිසිම කතාවක් තිබුණේ නැහැ. විහාර දන්නවා දැන් අභි ඉන්නේ හොඳටම කේන්තියෙන් කියලා. Taman දැන් ආයෙත් කතා කරන්න ගියොත් වෙන්නේ අභිගෙන් ආයෙත් කම්බුල් පාරක් කන්න වෙනවා කියලා හොඳටම දන්නවා. කාර් එක වත්තෙන් නවත්තපු අභි කේන්තියෙන්ම කාර් එකෙන් බැහැලා දොරත් අරගෙන කාමරේට ගියා. ඒ එක්කම විහාරත් ඉක්මන් අඩිය තියලා සාලේ දොරත් වහගෙන කාමරේට ආවා. කාමරේට ආව විහාරට අභි නම් පේන්නේ හිටියේ නෑ. ඒ තැඳන් හිටිය ෂර්ට් එක නම් ගලවලා ඇඳ උඩ තිබුණා. විහාර හතර වටේ ඇස් කරකව බලලා හිමින් සැරේ ආවේ බැල්කනියට. අභි පුටුවක හාන්සි වෙලා ඇස් දෙකත් පියාගෙන මොනවදෝ කල්පනා කරනවා. තරමක් හයියෙන් හුස්ම ගන්න ගමන් විහාර ටික වෙලාවක් අභි දිහා බලාගෙන ඉඳලා ටවල් එකත් අරගෙන කෙලින්ම ගියේ වොෂ්රූම් එකට. හර කාලකන්නියක් මාවම කන්නාව යකෙක්. හීයා මගේ පිටත් අත ගෑවා. මට මාවම අප්පිරියයි. අනේ අභි මං එක කොච්චර කේන්තියද ඉන්නේ. මං වැරදි. මට මගේ අභිව විශ්වාස කරන්නයි තිබුණේ. දෙයනේ මං කරගත්ත දෙයක්. විහාර අඬන ගමන් වෙවුලන හඬින් එහෙම කියා හොඳට ඇගත් රිදෙන තරමට අතුල්ලගෙන නාගත්ත පැය දෙකකට කිට්ටු වෙන්න. විහාරා තමසෝප තාමෝක ඇතුලේ මොකද කරන්නේ? වරන් ඉක්මනට පොලිස් ස්ටේෂන් එකට යන්න තියෙනවා. අභි එහෙම කියාගෙන ටවල් එකත් අතට ගත්තා. විහාරා එතකොටම වොෂ්රූම් එකේ දොරත් අරගෙන රතු මුහුණින් පුංචි වූ දැස් වලින් අභි දිහත් බැලුවා. අභි නම් විහාර දිහා නොබලම වොෂ්රූම් එකට යන්න ගියා. විහාර පොලිසියට යන්න අල්මාරියෙන් රෝස පාට පසුබිමට සුදු පාට මල් වැටුන දිග පෙයාඩ් ගවුමක් තෝරලා ඇඳගත්තා. ඇඳගෙන කොණ්ඩෙත් පීරලා ඉවරුණාට පස්සෙයි අභිත් දාගෙන වොෂ්රූම් එකෙන් එළියට ආවේ. අභිත් කළු ඩෙනිම් කලිසමට රතු පාට ටී-ෂර්ට් එකක් ඇඳලා කාමරෙන් එළියට යන්න ගියා. එනවා යන්න කියාගෙන අභි කාමරේ දොර ළඟට ගියා විතරයි විහාර පිටුපාල යන අභිගේ පිටට තම මූණ තියාගෙන අභිගේ බඳවට දෑත් යවුවා. අනේ මහත්තයෝ ඔහොම කතා කරන්න එපා දෙයියනේ. මට වාවන්නේ නැහැ. ඔය ඔහොම කතා කරද්දි මගේ අතින් උන හැම දෙයකටම මට සමා වෙන්න. අනේ ඔහොම වෙනස්කම් කරන්න එපා මට. දරා ගන්න අමාරුයි. විහාර අඬා හැම කියාගෙන අභිගේ ඉදිරියට ඇවිත් අභිගේ පපුවට මූණ තියාගෙන එහෙම්බම අභිගේ පපුවට හාදු කීපයක් දුන්නා. අනේ මේ ඵලයන් විහාර යන්න. හුඹට කොහොමත් තමගේ මිනිහා විශ්වාස නැහැ. පිට වුණ විශ්වාස මගේ කට උසන්න තු වරෙන් යන්න. අභි එහෙම කියාගෙන විහාරවත් එහාට තල්ලු කරලා පහලට යන්න ගියා. මං දන්නවා අභි මං කරේ දවසින් ඔයාලට සමාව දෙන්න පුළුවන් වරදක් නෙවෙයි කියලා. ඒත් මං කොහොම හරි ඔය තරහ නැති කරනවා. විහාර තමන්ට මෙහෙම කියා කඳුළුත් අත් දෙකෙන් පිහදාන ගමන් පහලට යන්න ගියා. අභි විහාරයි පොලිස් ස්ටේෂන් එකට ආවා. කොවරු? අභි යහුවේ පුටුවකින් ඉඳ ගන්න ගමන් පසිදුගෙන්. ඌට අපේ අය හොන්තර සලකලා තියෙන්නේ. මේකයි. අපි මේක උසාවි දානවා විහාරා. ඔයා අතෙන්ට ගිහින් කට උත්තරේ දීලා එන්න. පසිදු එහෙම කියලා කාන්තා පොලිස් නිලධාරියක් ඉන්න ටේබල් එක පෙන්නුවා. විහාර ඔළුව මල්ල එතෙන්ට ගියා. විහාරට මොකුත් එහෙම වෙලා නැහනේ. යසින්දු ඇහුවේ පිටුපාල යන විහාර දිහා බලලා අභිගෙන්. නැතුව ඇති බං. එහෙමනම් කියනවනේ. යකෝ උඹේ කෙල්ලෙන් ඇහුවේ නැද්ද? මං ඇහුව එකක් නෑ බං. හොටෙල් එකේදී කිව්වේ මොකුත් උන් නෑ කියලා. මට ඕකේ එක තියෙන පුදුම තරහක් බං. මං කොච්චර කිව්වත් මම විශ්වාස කරේ නෑනේ. මේ හපන්කෝ කොහොම හරි උඹ අර බල්ලව හිර කරපන් හොඳේ. උඹට කරන්න පුළුවන් හැමදේම කරලා හූ මගේ කෙල්ලට බං අත තිබ්බේ. අපි රූම් එකට ඇදී දැක්කනේ ඔය හිටියේ විදිය. අර කෙල්ල කොහොම ඉන්නේ නැතිද බං බයේ?